ඉතින් අදත් ඔන්න මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම හැම මාසෙම සැලරි දවසට පස්සේ දවසේ ඒ කියන්නේ සෙන්සුරාදාවක් වගේ වැටුණොත් මම වැඩ දවස් ඇරුණකොට වැටෙන හැම සතියෙම සෙන්සුරාදා හෝ ඉරිදා ගොඩක් වෙලාවට සෙන්සුරාදා තමයි. ඉතින් මම සම්බුද්ධ පූජාව තියනවා ගණදේවි පූජාවත් එක්ක. අදත් එහෙම දවසක්. ඉතින් හිතුවා YouTube එකටත් පොඩි වීඩියෝ එකක් මිනි වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. සම්බුද්ධ පූජාවට උදේ පාන්දර මම තෝරගත්තේ පාන්දර කිව්වට 7යි ගාණක්. මං 8ට කලින් සම්බුද්ධ පූජාව තියන්න හැදුවේ. මොකද නිවාඩු දවසට විතරයි චුට්ටක් නිදා ගන්න තියෙන්නේ. නැගිටින්නේ නැහැ. ඇත්තටම උනාට ලාම් තියලා අමාරුවෙන් හරි නැගිටගෙන මේකටම ආසාවෙන් මගේ සදහැසිතින් කරන දෙයක් ඉඳලා හස්බන්ඩ් එනවා ඒ දේවල් වලට උදව් වෙන. ඉතින් උදේම නැගිටලා හොඳ පිරිසුදුවට මම සම්බුද්ධ පූජාව හදන්න පටන් ගත්තා. ඉතින් අදත් මං කොමඩු, කෙසෙල්, දොඩම් මේ වගේ පළතුරු ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ උදෙසාත් ගණ දෙවියන් උදෙසාත් වෙන වෙනම විදියට මේ බුද්ධ පූජාව හදනවා. ඉතින් මම අද ගිලම්පසට දොඩම් නියුෂ සහ මෙතන මිදි යෝෂ වර්ගයක් තියෙනවා. ඒක නම් මම සුපර් මාකට් එකෙන් ගත්තේ. මම තව සකස් කර ගන්නවා ගණ දෙවියන්ව නාවන්න කහ වතුර සහ කිරි. එතකොට වතුර වීදුරු දෙකකුත් මම සෝදානම් කරගත්තා. එතකොට කිරිබත් උදේම කිරිබත් හදලා පළතුරු පූජාවත් එක්ක වට්ටක්ක වලින් හදපු සුප් එකක් සුපර් මාකට් එකෙන් ගෙනාවා. මට හිතුණා මේ මාසේ බුද්ධ පූජාවට ඒකත් පිළිගන්නන්න ඕනේ කියලා සුප් එකක්. ඉතින් මම ඒකත් හොඳට උණු වතුරෙන් සකස් කරගත්තා. ඉතින් මේ ටික තමයි අද මම බුදුරජාණන් වහන්සේගේ උදෑසන බුද්ධ පූජාව විදිහට මම තව චීස් කෑලි දෙකක් මට තියන්න තැනක් නැහැ. ඒක මොකද මගේ බුදු පහනත් ලොකුවට ඉඩකඩ තියෙන පහනක් නෙවෙයි හින්දා මම ඒකත් කිරිබත් එක උඩින්ම තියාගත්තා. ඉතින් මම උදෑසන පිළියෙල කරගත්තා මේ පූජාව බුදුරජාණන් වහන්සේට පිළිගන්නා වූ මේ බුද්ධ පූජාව දකින ඔබත් මෙය සිතින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගණ දෙවියන් උදෙසා පිළිගන්නා වූ මේ ගණ දෙවි පූජාව දකින ඔබත් සදහ සිතින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. දෙව් බඹු පාවා වැඩියයි බුදු සමිඳු බාලා මිත් ගුණ දහර උතුරායන හදිනි ගාලා හිමි අලි වාඩින වාද ආරුණා දෙනෙත සාලා හිමියනි මහද බුදු කුටියක් කරන්නෙමි මගේ දිවි තෝරා ලෝතුරු දම් රකින්නෙමි අවසන් මොහොතේදීත් බුදු හිමි වඳින්නෙමි මතු බුදු සමිඳු දකින්නට පින් පුරන්නෙමි